කරන්නේ අර අලුතෙන් බණ අහන්න වගේ ආපු අයත් කොට්ටාසෙකුත් මෙතන ඉන්න හින්දා එහෙම ප්‍රශ්නයක් හැටියටයි මම ගන්නෙ. මේක කියන්නේ අලුතෙන් බණ පටන් ගන්න තවම භාවනාව පටන් නොගත්තු ඒත් රාග දේශ මෝහ සිතුවිලි හඳුනාගත් කෙනෙකුට මීළඟ පියවර මොකක්ද? මට තේරුන්නේ නැහැ ප්‍රශ්න පොඩ ආයෙ අහන්න. අලුතින් බණ පටන් ගත්ත ඒත් තවම භාවනාවට යොමු නොවිච්ච නමුත් රාග ద్వේෂ මෝහ සිතුවිලි හඳුනාගත් කෙනෙකුට මීළඟ පියවර කුමක්ද? තවදුරටත් බණ. ඒක තමයි යාට තියෙන ඊළඟ පියවර. මොකද එතකොට ආයි ප්‍රශ්නේ අහන්නේ. ඒ මට්ටමට මෙන්න. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගත්තා නම් එහෙනම් හරි. භාවනාව යනු තමාලද අවබෝධය භාවිත කිරීමයි. මේ බුදු පියාණන් හොඳට තේරුම් ගන්න හැම කෙනෙක්ම බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඔබම කල්පනා කරන්න. දවසේ පැය 24ක් තියෙනවා. ඔය පැය 24න් විශේෂයෙන්ම කාලයක් වෙන් කරගෙන එක තැනක වෙලා වාඩි වෙලා කරන වැඩක් විතරක්ද මේ පෙන්ලා දෙන්නේ. එහෙමත් කරන්න පුළුවන්. ඒක බෑ කියනවා නෙවෙයි. හැබැයි ඒක තමයි භාවනාව කියලා හිතුවොත් එහෙම අපිට බුදු පියාණන් වහන්සේ පෙන්නන මේ සතර සතිපට්ඨාන නැමැති භාවනාව පේන්නේ නැතු යන. සතර ඉරියව්වේදීම ඔබේ සිහිය වැඩෙනවා නම් ඒ වැඩෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ප්‍රඥාව ප්‍රත්‍ය කරගෙන. එහෙනම් ප්‍රඥාව උදා වෙන්නේ කෙසේද? අවිජ්ජා නිරෝධ වෙනකොට. එහෙනම් අවිජ්ජා නිරෝධ කරගන්න නම් මොකද කරන්න ඕන? හැම මොහොතකම අනිච්ච සංඥාවෙන්, දුක්ඛ සංඥාවෙන්, අනාත්ම සංඥාවෙන් යන ආදි වශයෙන් විරාග සංඥාවෙන්, නිරෝධ සංඥාවෙන්, පහාන සංඥාවෙන්, තව තියෙන සංඥා දැන් ඔක්කොම එක සැරේ කියන්න අමාරුයිනේ. දස සංඥා ගැන වෙන දවසක් කරමු. ඉතින් ඒ සංඥා බහුලව වැඩුවොත් මොකද වෙන්නේ? හැමතිස්සෙම නිරෝධයේ හිත පිහිටනවා. ඒක තමයි භාවනාව. නිරෝධයේ හිත පිහිටුවගෙන ඉන්න පුළුවන් නම් කුමන හෝ මාධ්‍යයකින් ඒක තමයි භාවනාව. ඒ කිව්වේ තමන් අවබෝධ කරපු ධර්මය භාවිත කිරීමටයි භාවනා කරනවා කියන්නේ. පාලියෙන් භාවනා කියන්නේ වඩනවට, වර්ධනය කර ගන්නවට කුසලය. කුසලයේ වර්ධනය කර ගන්නවට හැකියාව, ස්කිල් එක හැකියාව වර්ධනය කර ගන්නවටයි භාවනාව කියන්නේ. එහෙනම් කුසලයේ වර්ධනය කර ගන්න මොකක්ද? හැමතිස්සෙම රාග දේශ මොහයන්ගෙන් තොරව සිත පවත්වාගෙන යෑමේ හැකියාව. එමනම් රාග දේශ මොහයන්ගෙන් තොරව හිත පවත්වාගෙන යන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම මොහොතකම අවිජ්ජාව නිරෝධ කරගෙන වාසය කරන්න. එහෙනම් අවිජ්ජාව නිරෝධ කරගෙන වාසය කිරීමට නම් අපි අර අවබෝධ කරපු උතුම් වූ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ජීවිතයේ ඒ අවස්ථාවන්ට අනුකූල වේ ධර්මයේ ගලප ගන්න පුළුවන් දක්ෂ වෙන්න ඕන. ඒ අවස්ථාවට අනුව මොකද එකිනෙකාගේ ජීවිතවල තියෙන්නේ හැමෝගෙම ජීවිතේ එක හැඩයක් නෙවෙයි තියෙන්නේ. එකිනෙකාගේ අත්දැකීම් වෙනස්, විපාක වෙනස්, අරමුණු වෙනස්. ඒ නිසා ඒ ජීවිත වලට ගැලපෙන පරිද්දෙන් ඒ ධර්මයේ ගලප ගන්න තමන්ට ඥානිය තියෙන්න ඕන. එතකොට අන්න ධර්මයේ ජීවිතයට ගැලපිලා වැඩෙන්න පටන් ගන්නවා. ඒකට තමයි භාවනාව කියන්නේ. එහෙම නැතුව ඔය අහන්නේ කෙලින්ම කොහෙට හරි ගිහිල්ලා ධානය වඩන කතාවක් ගැන. ඒක තමයි භාවනාව කියලා හිතන්නේ. පච්චුප්පන්නසයෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්දාමන බ්‍රූහේ. කෙනෙක්ට අවබෝධයෙන් ඉන්නවනම් එයාට පුළුවන්කම ලැබෙනවා. පච්චුප්පන්නසයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මොකක්ද ඒ කිව්වේ? පච්චුප්පන්නස ධම්ම කිව්වේ මොනවද? ප්‍රත්‍යයෙන් ධර්මයේ උපදින මොහොත මොකක්ද? චක්කුංජ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං. ඔන්න ප්‍රත්‍යයෙන් උපදින ධර්මය. දැන් අපිට දැනෙන්නේ කොයි වෙලාවේද? ඔන්න වෙලාවේ දැනෙන්නේ. අතීතයේ දැනෙන්නෙත් නැහැ, අනාගතයේ දැනෙන්නෙත් නැහැ. දැනෙන්නේ ඒ විඥානේ උපදින මොහොත. එහෙනම් ඒ මොහොත තමයි පච්චුප්පන්නස මොහොත කියන්නේ. පච්චුප්පන්න මොහොත කියන්නේ. පච්චුප්පන්නස ධම්ම කිව්වේ අන්නේ මොහොතේ උපදින විඥානේ. එහෙනම් චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒ වෙලාවේදී දැනීම තියෙන්නේ චක්කු විඥානය තුල. චක්කු විඥානය නිසා හටගත්තා වූ දැනීමක්. ඔය විදිහටම සෝතංජ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. අන්න සද්ද නිසා කන නිසා ඇතිවෙච්ච දැනීමක්. යනාදි වශයෙන් ඒ මොහොතේදී දැනීම හය ආකාරයකින් උපදිනවා. සිත් උපදිනවා. ඒ උපදින සිත් හයට තමයි විඥාන හයක් කියන්නේ. දැනීම හය ආකාරයකින් උපදිනවා. රූප දැනීම, ශබ්ද දැනීම, ගන්ධ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, අදහස් දැනීම කියලා. එහෙනම් මේ දැනීමට තමයි විඥානයි කියන්නේ. හය ආකාරයෙන් උපදින නිසා ඒවට විඥාන හයක් කියනවා. ඒ විඥාන හය වෙట్లా තියෙන්නේ නාම ඒ ద్వාරයට අනුකූලව. චක්කුද්්වාරයෙන් උපදින නිසායකට චක්කු විඥානයි කියනවා. සෝතද්්වාරයෙන් උපදිනකොට සෝත විඥාන කියනවා.
ඝානද්වාරයෙන් උපදිනකොට ඝාන විඥාන කියනවා. ජීවහද්වාරයෙන් උපදිනකොට ජීවහ විඥාන කියනවා. කායද්වාරයෙන් උපදිනකොට කාය විඥාන කියනවා. මනෝද්වාරයෙන් උපදිනකොට මනෝ විඥානයි කියනවා. එතකොට ద్వාර 6න් සිද්ධ වුණේ දැනීම ආකාර 6කින් දැනගත් එක. දැනගත්තේ සිත. කොයි ద్వාරයෙන් හරි දැනගත්තේ සිත. අරමුණ දැනගත්තේ සිත. ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං. අරමුණක් වෙන් කළ දැනගත්තේ සිත. ඒ අරමුණ වෙන් කළ දැනගන්න තමයි ద్వාර 6ක් පවත්තන් යන්නේ. එහෙනම් අන්නේ ద్వාර 6න් අරමුණ උපදින මොහොතේදී ඒ පුද්ගලයා සත්‍යය ඒ කෙනා ඉන්නේ අවිජ්ජා නිරෝධය තුල නම් අන්‍යයට පුළුවන්කම ලැබෙනවා මේ දැනීම පිරිසුදු භාවයේ තබා ගන්න. හැබැයි හොඳට තේරුම් ගන්න. ඒකේ තේරුම ප්‍රභාස්වර හිත කියන එක නෙවෙයි. දැන් අපි මිස්සෙල්ලා අපේ නායක හාමුදුරුවෝ පෙන්නලා දුන්න මෝහ මූලික හැමතිස්සෙම ඒ උපදින සංකාර. එහෙනම් රාග දේශ මොහ නිරුද්ධ වූපමණින් ඒ හිත ප්‍රභාස්වරයි කියලා හිතුවොත් එතන මූලාවක් තියෙනවා. එතන තියෙන මෝහ මූලය. මෝහ මූලේ චිත්තයක්. ඒ මෝහ මූලේ අවසන් වෙන්නේ කවදා හෝ දවසක අවිජ්ජාව අවසන් වෙච්ච දවසක. එදා වෙනකම්ම තියෙන එක චිත්ත විපල්ලාසත් එක්ක. ඉතින් එහෙනම් රහත් ඵලයෙන් මෙහා පිරිසුදු සිතක් ප්‍රභාස්වර චිත්තයන් නම් බලාපොරොත්තු වෙන්න බෑ කෙනෙක්ට. හැබැයි මෙන්න මෙහෙම තත්ත්වයක් අත්දකින්න පුළුවන් වෙනවා. ලෝකෝත්තර චතුර්ථ ධානයේට සමවදින්න පුළුවන්කමක් තියෙන අන්නේ චතුර්ථ ධානයේ තුලදී පමණක්. ඒ චතුර්ථ ධාන චිත්ත ස්වභාවයේ පවතිනකම් ඒ අවිජ්ජානුසය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා පවතිනකම් ඒ ප්‍රභාස්වර චිත්ත ස්වභාවයක් අත්දකින්න පුළුවන්. හැබැයි ඒකත් පූර්ණ වශයෙන් නෙමෙයි. පූර්ණ වෙන්න නම් අවිජ්ජානුසය නැසෙන්න ඕනේ. එතකොට ඉතින් අරිහත්. ඒ නිසා අර සුද්ධ සිංහලෙන් කියනවනේ ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ අපිට ඒ චිත්ත ස්වභාවයන්ට කියලා මම අහවල් තැන ඉන්නේ කියලා නිකන් ආඩම්බර වෙන්න උද්දාමයටපත් වෙන්න ඕනේ. මේ කෙලෙස් නිවා ගන්න කාටවත් කියන්න නෙවෙයි. මම මේ තැන ඉන්නවා මේ තැන ඉන්නවා ඒව වැඩන්නේ අනිත් මිනිස්සුන්ට. මොකටද එහෙම? දැන් කෙනෙක්ගේ රෝගයක් සුව වෙනවා කියන තව කෙනෙක්ට වැදගත් කාරණාවක් නෙවෙයි. ඒක Tamanට වැදගත් වෙයි. එහෙනම් ඒ උත්තරී මනුස්ස ගුණධර්ම කිව්වේ ඒකයි. ඒව තව කෙනෙක්ට කියලා කාගෙන්වත් ප්‍රශංසා ලබන්න උවමනාවක් නැහැ. ඒව තව කෙනෙක්ට අඟවන්න උවමනා දේවලුත් නෙවෙයි. තව කෙනෙක්ට සුභසිද්ධියක් වෙනවනම් තව කෙනෙක්ට යහපතක් වෙනවනම් තවත් එපදු රෝගියෙක් මුණ ගැහෙනවා නම් අනේ මෙන්න මේ බෙහෙත් ටික බීලා හොඳ වෙයල්ලා මේ රෝගේ ඉක්මනින් හොඳ කරගනින්න මටත් එපදු අත්දැකීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ අර රෝගියාගෙන් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ මනුස්සයා කෙරේ කරුණාවෙන්. ඒවට උත්තරී මනුස්ස ගුණ ධර්ම කියන්නේ. ඒ නිසා අපේ චිත්ත ස්වභාවය තුළ ඒ චිත්ත ස්වභාවයන් අත්දකින්න පුළුවන් මග වඩද්දි ඒ මට්ටම් වලින් කෙලස් තදංග විස්කම්මන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන නිසා. හැබැයි ඒකේ තේරුම ඒ தත්ත්වයටපත් වුණා කියන එක නෙමෙයි. අනුසය තියෙනම් තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපට පුළුවන්කම ලැබෙන්න ඕන අපි දක්ෂ වෙන්න ඕන අප්‍රමාදීව සියලු කෙලෙස් නසා ගන්න. එහෙම නැතුව තමන් මෙතන ඉන්නවා අතන ඉන්නවා කියලා ආඩම්බර වෙන්න උද්දාම වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තම කිව්වොත් ඒ ගැන හිතලා අර සසර බිය ඇති කරගෙන අවදුරටත් මාර්ගය වර්ධනය කර ගැනීමයි කළ යුත්තේ. මොකද එහෙම නොවුනොත් එතනදී ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රමාදයටපත් වෙන්න එපා කවුරුවත්. ඔය භාවනාව වඩනවා කියලා කරන්න යන්නේ මේ වැඩේ තමයි. ඒ කියන්නේ ගොඩක් අය හරි කැමති විවිධාකාර මේ ධාන අත්දැකීම් ලබාගෙන තව කෙනෙක්ට කියන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. සත්‍ය වශයෙන් ඒබඳු අත්දැකීමක් ලැබුවා නම් ඕක ලෝකෙ පුරා කියන්නේ නන්නේ. මොකද එහෙම කියන්න අවශ්‍ය නැති එකක්. ඒ උතුම් මනුස්ස ගුණ ධර්ම කියන්නේ. ඒක කියන්න අවශ්‍ය නැති එකක්. මොකටද කියන්නේ? මොකද ලැබෙන්නේ කිව්වහම? නිහඬව යන උපේක්ෂාවෙන් යුක්තව අරින උපේක්ෂා බොජ්ජංගේ වැඩින්න ඕන. උපේක්ෂා බොජ්ජංගේ වැඩින්න ඕන නිහඬව යන නිරාමිස ප්‍රීතිය අත්දකින්න ගමනක් මිසක් ලෝකයාට ඔඩියක් දාගෙන බෙරයක් ගහගෙන යන ගමනක් නෙමෙයි මේ. ඒ නිසා අන්නේව දේවල් දකින්න ඕන. ඒ නිසා මේ පච්චුප්පන්නසයෝ ධම්මං තත තත විපස්සති. එහෙනම් ඒ මොහොතේදී ඔබ අවිජ්ජාව පහ කරගෙන කටයුතු කළොත් ඒ මට්ටමේ නිරෝධයක පිහිටලා හිත අසංහීරං අසංකුප්පං හිත විසිරලා යන්නේ නැති ඉහිරලා යන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. ඒකට තමයි ඒ සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය පූර්ණ වුණාම තමයි අරියත් ඵලය කියන්නේ. දැන් අර එක්තරා අපේ උපාසක ශ්‍රාවිකාවක් උපාසිකාවක් අපේ දැන් කිව්වා ශ්‍රාවිකාවක් මේ දිගින් දිගට ඇයගේ හිත විසිරෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් එහෙම පුළුවන් ඉන්නේ කෙනෙක්ට
දිගින් දිගට මේ අනුපස්සනාවන්හි නියැලෙන නිසා. එක්ක ඔයා සමත ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් විදර්ශනා ක්‍රමය. විදර්ශනා ක්‍රමය තමයි ඉතින් බහුලව පාවිච්චි කරන්න ඕනේ. මොකද බුදු පියාණන් වහන්සේගේ දහම් ප්‍රඥා මූලික ධර්මයක්. ප්‍රඥාවෙන් යන ගමනක් මිසක් සමාධියෙන් යන ගමනක් නෙවෙයි. සමාධිය උපනිශ්‍රයයි. විදර්ශනාව නිශ්‍රයයි. කොයි විදිහින් හරි විදර්ශනාව වැඩෙන්න ඕනේ. විදර්ශනාව වැඩෙන්නේම නැත්නම් ඥාන හීන නම් එහෙනම් අර අන්‍යතර සමාධි නිමිත්තක් අරගෙන වඩන ක්‍රමය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඇවිල්ලා ප්‍රඥාව වැඩින්නේ නැත්නම්. ඉතින් මූලික චතුරාර්ය සත්‍ය ලැබුවා. එතනින් එහාට මාර්ගය වඩා ගන්න බෑ ප්‍රඥාවෙන්. අන්න එතකොට යාට අන්‍යතර සමාධි නිමිත්තක් දීලා වඩන ක්‍රමයක් ගැන බුදු පියාණන් වහන්සේ සිව්මග දේශනා කිරීමේදී දේශනා කරනවා. අපි ඒව ඉස්සරහට සාකච්ඡා කරමු. ඉතින් ඔන්නෝක දකින්න ඕනේ. එහෙමනම් භාවනාව යනු භාවේ තබ්බන්ති භාවිතා කිරීම ආශීවිතාය භාවිතාය බහුලීගතාය. දැන් කවුරු හරි කියනවා නම් මම දැන් බණ ඇහුවා අලුතෙන් අහන්න පටන් ගත්තා. දැන් මට මේ ධර්මයේ අවබෝධ වෙගෙන එන්නේ. දැන් මට රාග දේශ මොහ සිත අඳුරා ගන්න පුළුවන් යනාදි වශයෙන් එහෙනම් තව තවත් කරන්න ඕන බණ අහන එකමයි. මොකද සද්ධර්ම ශ්‍රවණය තුලදී සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙන්න ගන්නවා. එහෙම වැඩිලා යම්කිසි දුරක් යනකොට Tamanට තීරණයක් එයි. ප්‍රඥාවෙන් පෙන්වලා දෙයි. මෙන්න මේ ආකාරයෙන් භාවනාව වඩන්න කියලා. ඒ නිසා මතක තියාගන්න කිසි කෙනෙක්ගෙන් කර්මස්ථාන අරගෙන වඩන්න පුළුවන් එකක් නෙවෙයි මේක. සම්මා අති උත්තරීතරු අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ හිටියනම් විතරක් අන්න උන්වහන්සේ අපගේ ඉන්ද්‍රිය ධර්ම පරීක්ෂා කරලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාන්ගේ ධර්මයන්ගේ තියෙන නානත්වය බලලා ආශය අනුසය ඥාණයෙන් ඒ ආශය සානුසය කොහොමද කියලා බලලා පරීක්ෂා කරලා අන්න එහෙනම් අපිට කර්මස්ථානයක් දෙයි මහාන යව මෙන්න මේ කර්මස්ථානේ වඩව කියලා. එහෙනම් අරිහත් ඵලයටපත් වෙන්න තුන ඊටාම නුදුරු කාලෙකින් කෙනෙක්ට. එහෙම නොවෙන්නට අද වර්තමානයේ කර්මස්ථාන දෙන්න පුළුවන් සමතෙක් මේ විශ්වේ නැහැ. මේ සක්වල ධාතුවේ නැහැ. 100ක් කෝටියක් සක්වලෙත් නැහැ. මොකද කර්මස්ථාන දෙන්නේ කොහොමද? තව කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම දකින්න නැතුව. එකිනෙකාගේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය තේරුම් ගන්න නැතුව කොහොමද කර්මස්ථානයක් දෙන්නේ? එහෙනම් ඒ ඉන්ද්‍රිය දකින්න ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ තියෙන්න ඕනේ. නැතුව කොහොමද කර්මස්ථානයක් දෙන්නේ? තල වශයෙන් කර්මස්ථානයක් දෙන්න පුළුවන් පුද්ගලයාගේ චේතෝපරිය ඥාණයෙන් බලලා. චිත්තසංතානෙ. එහෙනම් අඩුම ධර්ම චේතෝපරිඥානියවත් තියෙනුනේ. එහෙම මොකක්වත් නැත්තම් කොහොමද කර්මස්ථානයක් දෙන්නේ? බුදු පියාණන් වහන්සේට තමයි 100%ක්ම පූර්ණ වශයෙන් කර්මස්ථානයක් දෙන්න පුළුවන්. ඊට අමතරව විවිධාකාර අභිඥා බල සහිත මහරහතන් වහන්සේලාටත් විවිධාකාර ඥානයන්ගෙන් ওই විශේෂයෙන් චේතෝපරියාදී ඥානයන්ගෙන් සිත පරීක්ෂා කරලා ඒ සිතේ ස්වභාව අඳුරාගෙන ඒ අනුසයන්ගේ ස්වභාවය තේරුම් අරන් ඊට අනුකූල කර්මස්ථානයක් දෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් මෙහා කිසි කෙනෙක්ට ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඔබට ඒ ප්‍රශ්නය අහන අපේ පින්වතාට හෝ පින්වතියට දෙන්න තියෙන උත්තරය තමයි තවදුරටත් ඔබ ශ්‍රී සද්ධර්මය හොඳින් අහලා අවබෝධ කරගෙන ඒ අහන ධර්මයේම ඔබේ ජීවිතය තුළ අත්දකින්න. උදාහරණයක් ගත්තොත් මොකද්ද දැන් මේ කියන අවස්ථාවක් ගත්තොත් දැන් ඔබේ හිතේ නැගෙන ආශාවක්. මෙන්න මෙහෙමයි ධර්මයක් දකින්න. හිතේ නැගෙන යම්කිසි ආසාවක්. රූප දැකීමට, ශබ්ද ඇසීමට, ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් අදහසක් දැන ගැනීමට ආසාවක් උපදිනවා. දැන් මේ උපදින ආසාවට ඉඩ හැරලා බලන් හිටියොත් ඔබ උපක්‍රමයක් වශයෙන් එසේ කරන්න පුළුවන්. ඒකත් න්‍යායාත්මක අවබෝධය. එහෙම නැත්නම් එනේන ආසාව ඉෂ්ට කරගෙන එනේන ආසාව පස්සේ ලුහුබඳිනවා නම් ඒ කියන්නේ ඒකේ තේරුම ඔබ අර අවබෝධ කරපු ධර්මයේ භාවිත කරන්නේ නැහැ කියන එක. යම්කිසි ආසාවක් හිතේ නැගුණහම එහි ආදීනව මෙනෙහි කරලා ඒ ආස්වාදයේ ආදීනව මෙනෙහි කරලා ඒ ආසාව හිතින් පහ කරගන්න ඔබ දක්ෂ වුණොත් අන්න ඔබ ධර්මී භාවිතා කළා වෙනවා. එහෙනම් අන්න ඒක තමයි මේ ආශීවිතය භාවිතය බහුලීකතය කියන්නේ. ඉතින් එතකොට ඒක මේ කොහේ හරි වාඩි වෙලා කරන්න ඕන වැඩක්ද? එහෙනම් මේ විදර්ශනාව කියන එක කොයි වෙලාවෙද වඩන්නේ? කොයි වෙලාවෙද වැඩෙන්නේ කියලා කොහොමද කියන්නේ? ජීවිතයේ විවිධාකාර අරමුණු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපට. එහෙනම් මේ හැම අවස්ථාවකම අපි මේ ධර්මයේ භාවිත කරන්න ඕන. ඒකට තමයි භාවනාව කියන්නේ. අවසර හඳුරන්නේ. එන ඔබ වහන්සේ කිව්වා වගේ ඒ බණ අහන එක තමයි මම හිතන්නේ දැන් අපේ අවුරුද්දට බණ අහන්න ඕන. මේ